සුබ දසනක් හැමෝටම. අදත් අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සන තැනකට. රංගලිකම ගොඩක් අය දන්නවා. රංගලික උඩ තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ඉන්නේ රංගල තියෙන ට්‍රී හවුස් එකේ. මෙතන තමයි ට්‍රී හවුස් එකේ උඩම තැන. එහා පැත්තෙන් ගාවක් තියෙනවා. ඒ පැත්තට යන්න. පල්ලෙහාට ගිහිල්ලා බලමු. මෙතන තමයි මං ඊයේ හිටියේ. මෙතෙන්ට ලස්සන view එකක් තියෙනවා. සීතලයි ටිකක්. එහා පැත්තේ තව එකක් තියෙනවා. දෙන්නත් යන්න. මේක තමයි room එක. මේකේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. අරගේ දෙන්නෙක් ඉන්න පුළුවන්. එතකොට ඔක්කොම 5 දෙනෙක් ඉන්න පුළුවන් මේ ටී හවුස් එකේ. මෙතනින් එළියට ආවම ලස්සන view එකක් තියෙනවා. වටේම කඳු වලින් වට වෙලා තියෙන්නේ. දැනට ගොඩක් සීතලයි. දැන් නම් පොඩ්ඩක් සීතල අඩුයි. ඒ වගේම මෙහෙ බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි දැන් හොටෙල් එක පැත්තට යන්න හදන්නේ. එහා පැත්තේ තව එකක් තියෙනවා. ඒකත් බලලා අපි යන් හොටෙල් එකට. මේක තියෙන්නේ ට්‍රී හවුස් එකට පල්ලෙහායින්. ඔයගොල්ලන්ට මෙතනත් ඉන්න පුළුවන් ඇවිල්ලා. ගොඩක් අය එනවා නම් යාළුවෝ ගොඩක් එහෙම එනවා නම් මෙතන ඉන්න පුළුවන්. මේකේ 15 දෙනෙක් වගේ ඉන්න පුළුවන්. මේකේ වෙනම කිචන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ලෑලු යාගෙන කන්න පුළුවන්. එළිය වෙනම ඉන්න තැනක් තියෙනවා. ගොඩක් අය එනවා නම් මෙතෙන් ඉන්න පුළුවන්. 5 දෙනෙක් වගේ ඉන්නවා නම් ට්‍රී හවුස් එකට යන එක හොඳයි. අපි පල්ලෙහාට ආවේ නම් තව ටිකක් දුර යන්න තියෙන හොටෙල් එක පැත්තට. ඔය පිටිපස්සෙන් පේන්නේ ඊයේ හිටිය තැන. ටර්පන්ටයින් ගහක් උඩ තමයි තියෙන්නේ. ට්‍රී හවුස් එක හදලා තියෙන්නේ. පල්ලෙහාට ආවම මෙතන ගහක් තියෙනවා. ඒක මේ පැත්තෙන් ගිහිල්ලා පොළොවට යටින් යනවා කියලා තමයි කිව්වේ නම්. බලන්න පුළුවන් ඒ අපිට. අපි හොටෙල් එක පැත්තට ගිහිල්ලා උදේට කෑම කාලා තව මෙහෙ මොනවද තියෙන්නේ කියලා බලමු. අපි දැන් හොටෙල් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙන දේවල් ගහ බෝඩ් එකක් තියෙනවා මෙතන. මෙතෙන්ට આવත් ඔය කට්ටියට නැචරල් පූල් 4ක් විතර තියෙනවා. කළු දිය පොකුණ තියෙනවා. තව
ගල් ගුහාවක් තියෙනවා බලන්න යන්න පුළුවන් කට්ටියට. නයිට් කැම්පින් කරන්න පුළුවන්. ඔෆ් රෝඩ් ට්‍රැක් එකක් තියෙනවා මෙහි. ස්ලයිඩින් බෝට් තියෙනවා. ඒ හැමදේම කරන්න පුළුවන් මෙතෙන්ට ආවොත්. මෙතන කලින් තිබිලා තියෙන්නේ කැම්පින් සයිට් එක. මේක දැන් වෙනස් විදිහට හදලා තියෙන්නේ ආපහු. එළියෙන් ටෙන්ට් එක තිබ්බට ඇතුලෙන් තියෙන්නේ ලී පතුරු වලින් ලස්සනට හදලා තියෙන්නේ. මෙතෙන්ට આવත් වෙනස් මත් දෙකීමක් ගන්න පුළුවන්. මේ එකක 4 දිනකට වගේ ඉන්න පුළුවන්. මේ වගේ ඒවා මෙතන පහක් තියෙනවා. ඒ කියන්නේ කට්ටිය ඇවිල්ලා 20කට විතර මෙතන ඉන්න පුළුවන්. පල්ලෙහා දියල්ලක් තියෙනවා. අපි එතෙන්ටත් යන්න බලමු. අපි දැන් පල්ලෙහාට යන ගමන් ඉන්නේ දියැලි ටික බලන්න යන්න. දියැලි 3ක් 4ක් වගේ තියෙනවා කිව්වා. අපි අර කලින් හිටපු තැන මං ගඟක් පින්නේ කට්ටියට එතනින් කිව්වනේ වතුර ඊට පස්සේ පොළොව යටින් යන්නේ කියලා. ඒ ටික තමයි දැන් ඔය පාස් කරන් යන්නේ. වතුර සද්ද එනවා. උඩින් ගල් ටිකක් විතරයි පේන්නේ වතුර පේන්නේ නැහැ කිසිම දෙයක්. ඔක්කොම වතුර ටික යටින් තමයි යන්නේ. කූඩැල්ලෝ ඉන්න ගොඩක් මෙහි. කූඩැල්ලෝ ඉන්නවා ටිකක් පරිස්සමෙන් තමයි යන්න ඕනේ. අතනින් පොළොවේ ඇතුලෙන් එන වතුර පාර ආයි මතුවෙන්නේ මේ හරියෙන්. එනදී වතුර ටික යනවා. මීටර් 500ක් විතර යනකම් වතුර පාර යන පොළොවේ යටින්. මේක තමයි අපිට හම් වෙන පළවෙනි ඇල්ල. මෙතනින් පල්ලෙහාට අපි දැන් ඒකේ උඩ ඉන්නේ. අතන පේන ඇති බලාගාරයක් වගේ පොඩි මොකක් හරි එකක් තියෙනවා. එතනත් දැන් එතන පල්ලෙහා නම් වතුර ටිකක් ගැඹුරුයි වගේ නාන්න පුළුවන්ද දන්නේ නැහැ. මෙතන උඩින් නම් නාන්න පුළුවන් මෙතන නම්. ඊට වඩා ලොකු එකක් පල්ලෙහා තියෙනවා කිව්වා. අපි එතෙන්ට ගිහලා බලමු.
අපි ඇවිල්ලා ඉන්නේ තවත් නැචරල් පූල් එකක් ළඟට. උඩ දියැල ළඟත් එකක් තිබ්බා. මෙතන උඩින් දියැලක් තියෙනවා. එතනට යන්න පාර හොයාගන්න බැරි වුණා. අපි උඩට යද්දී ආයි බලමු එතනට යන්න. මේක තමයි අපිට හම්බෙච්ච දෙවෙනි එක. වතුර ටිකක් විතර ගැඹුරුයි. සීතලයි ගොඩක්. මෙතනින් පල්ලෙහා තියෙනවා මෙහි තියෙන ලොකුම දියැල්ල. අපි ඊළඟ දියැල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි මෙහි තියෙන ලොකුම දියැල්ල. පල්ලෙන් පේනවද දන්නේ එතන තමයි කළුදිය පොකුණ තියෙන්නේ. පල්ලෙහාට වටෙන් යන්න පුළුවන් අපි එතෙන්ටත් දැන්. ඉතින් බලමු මෙහෙම තමයි තියෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්නම් මේක. අපි කළුදිය පොකුණ බලන්න යන් එන්න. අපි දැන් පල්ලෙහාටම ඇවිල්ලා ඉන්නේ. මේක තමයි කළුදිය පොකුණ කියන්නේ. මෙතන නාන්න නම් බෑ වතුර කළු පාටයි ගොඩක්. ගැඹුරු ඇති. මෙතෙන්ට ඇවිල්ලා නාන්න එපා. අර අපි උඩ හිටපු දියැල තමයි පේන්නේ පල්ලෙහාට යන එක. මහන්සි ටිකක් වටෙන් එන්න ඕනේ පොඩි දුරක්. කූඩැල්ල තමයි ගොඩක් අවුල. කූඩැල්ල ගොඩක් ඉන්නවා. වතුර සීතලයි. අපි දැන් පල්ලෙහා පොඩි කැලලක් තියෙනවා. එතන නැචරල් පූල් එකක් වගේ පොඩි කැලලක් තියෙනවා. එතනින් නාලා උඩට ගිහලා එතන උඩින් නාන්නත් හිටන් ඉන්නේ. එහෙම උඩිනුත් නාලා ආයි හොටෙල් එකට යනවා. ඔය කටියත් එන්න මෙතෙන්ට. ලස්සන දියැලක් බලන්න පුළුවන්. නාන්න පුළුවන්. ට්‍රී හවුස් එකේ ඉන්න පුළුවන්. කැම්පින් සයිට් එකට යන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන් මේ. අපේ channel එක තාම subscribe කරපු නැති අය ඉන්නවනම් දැන්ම subscribe කරන්න. අදට එන මේ ගමනත් මෙතනින් ඉවරයි. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම සුබ දවසක්.